එක කාලෙක ඉතාම ලස්සන රාජධානියක් තිබුණා. ඒ රාජධානියේ රන්පාට මාලිගාවක්, මල්පිරි උයනක්, පක්ෂීන් කී කියන ලෝකයක් තිබුණා. ඒ මාලිගාවේ හිටියා පොඩි ලස්සන හැමෝටම එක වගේ ආදරය කරන ඇසීලා කියලා කුමාරිකාවක්. ඇසීලට එක ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි එයා කවදාවත් මාලිගාවෙන් එළියට ගිහින් නෑ. ඇසිලා දවසක් ජනෙලෙන් එළිය බල බල එළිය ලෝකෙ කොහොම වෙයිද? කැලෑව ඇත්තටම බයද? පිය රජතුමා කියන දේවල් ඇත්තමද කියලා ඇයි හිත හිටියා. රජතුමායට හැම වෙලාවෙම පවසන්නේ එළියට යන්න එපා, කැලෑව හරිම භයානකයි, එළිය භයානක සත්තු ඉන්නවා කියලා. ඒ නිසා ඇසීලා මාලිගාවටම වෙලා හිටියා. ඒතක හිතේ තිබුණ කුතුහලය ටිකෙන් ටික වැඩි වුණා. එක දවසක් රාජධානියේ උත්සවයක් තිබුණා. හැමෝම කාර්යබහුලයි. කිසිම කෙනෙක්ට ඇසීලා දිහා බලන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ වෙලාවේ ඇසීලා හිතුවා මං ටිකක් එළිය බලලා આવොත් කමක් නෑ නේද කියලා. ඇය හොරෙන්ම මාලිගාවේ පොඩි දොරක් කැරලා එළියට ගියා. පළමු වරටයි ඒ දැනගත්තේ ගස්වල සුවඳ, මුලඟේ තියෙන සැනසීම, තනකොළවල තියෙන සැහැල්ලුව, පාට පාට සමනලංගි ලස්සන මේ හැම දෙයක්ම විඳගෙන හරිම සතුටෙන් ඇසීලා දිගටම ගමන් කළා. ඇයි ඉදිරියට ඇවිදින්න මල් උයන ඉවර වෙලා කැලෑවක් පටන් ගත්තා. උස ගස්, ලස්සන මල්, පක්ෂීන්ගේ සද්ද ඒ ටිකක් වෙලා යද්දී ඇසීලාට බය හිතුණා. මං කොහෙද ඉන්නේ? ආපහු යන්න බැලුවත් පාර මතක නැහැ. පිය රජතුමා පැවසුවා වගේ භයානක සත්තු ඉඳීද කියලා ඇය අඬන්නත් හිතුවා. ඒත් එකපාරටම චිචි චිචි කියලා කුඩා සද්දයක් ඇහුණා. ඇසීලා හැරිලා බැලුවා. ඇය දැක්කා කුඩා වඳුරු පැටියෙක්, ලොකු ඇස්, hina වෙන මුහුණු. ඇසීලා සතුට වෙලා කිව්වා, "ඔය හරි ලස්සනයි. මං ඔයාට පැංචා කියන්නම්" කියලා. පැංචා චිචි චිචි කියලා ඇගේ අතට අත දීලා හිතවත් වුණා. පුංචි වඳුරු අතේ තිබුණ උණුහුමට ඇසීලාට බය නැති වුණා. පැංචා ඉස්සරහින් පැන පැන ගියා. ඇසීලා පස්සෙන් ගියා. පැංචායට පෙන්නුවා විශාල ගස්, ලස්සන මල්, පොඩි දියඇලි, කී කියන පක්ෂීන්, ලස්සන පාට පාට සමනල්ලු. ඇසීලා හිතුවා කැලෑව බයයි නෙවෙයි, හරි ලස්සනයි කියලා. ටිකෙන් ටික අහස අඳුරු වුණා. ඇසීලා කිව්වා, "පැංචා, මට මාලිගාවට යන්න ඕනේ" කියලා. පැංචාට තේරුණා. ඒත් එක වචනයක්වත් නොකියා මාලිගාව තියෙන දිශාවට පැන පැන යන්න පටන් ගත්තා. ඇසීලා පස්සෙන් දුවගෙන ගියා. දිගු ගමනකින් පස්සේ රන් පාට මාලිගාව දිස්සුණා. ඇසීලා සතුටෙන් කිව්වා, "මේ මගේ ගෙදර." ඇය පැංචාගේ අතින් අල්ලගෙන කිව්වා, "ස්තුතියි පැංචා." පැංචා hina වෙලා ගස් අතරට පැනලා අතුරුදහන් වුණා. මාලිගාවේ අය ඒ වන විටත් උත්සවයේ කටයුතු වලට කාර්යබහුලයි. ඇලීසා නැති බව කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒ දවසෙන් පස්සේ ඇසීලා කැලෑවට බය වුණේ නෑ. ඇය දැනගත්තා හොඳ හිතක් තියෙන කෙනාට ලෝකෙ හරි ලස්සනයි කියලා. ඇලීසා පිය රජතුමාටත් කලින් දවසේ වුණ දේ පැහැදිලි කරලා පැංචාව මුණ ගැස්සුවා. රජතුමා තේරුම් අරන් කුමරියට කැලෑවට යන්න අවසර දුන්නා. ඉතින් ඇසීලා කුමරිය හා පැංචා සදාකාලික මිතුරෝ වුණා.